2025 අවුරුද්දේ ඔන්න ඉතින් මාර්තු මාසෙටත් ඇවිල්ලා. හිතෙන්නේ නැද්ද අපිට නොදැනී හරිම වේගයෙන් කාලය ගත වෙනවා කියලා. සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් අත ළඟම එනවා. ඉතින් ඒ වෙනුවෙන් මම ආවා පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ මැලිවන් මාවතේ පිහිටලා තියෙන සැස්තෝ ලංකා ආයතනයට. ඉතින් පිටකොටුව ආපු නිසා මේකට ගොඩවැදිලා යන්න ඕනේ කියලා හිතුණා. ඉතින් හිතුණට මොකද ඇතුළට ආපුවම නම් පොඩි චකිතයකුත් ආවා. මිල ගණන් ගැන. මොකද හරිම පිළිවෙලට ලස්සනට ඇසුරුම් කරලා තියෙනකොට මට හිතුණා ටිකක් මිල ගණන් නම් වැඩි ඇති කියලා. හැබැයි ඉතින් මේකේ තියෙන කිචන් අයිටම් නම් ගොඩාක් සාධාරණ මිලට තමයි තියෙන්නේ. ඉතින් එන්නකෝ ආපු එකේ අපි ඇතුළට ගිහිල්ලාම බලමු මොනවද තියෙන්නේ කියලා. ඇතුල් වෙන ස්ථානෙම තියෙන නම් ඉතින් ගෘහ අලංකරණය සඳහා ගන්න භාණ්ඩ කීපයක්. ඉතින් මෙතන තියෙන්නේ ඉතාමත් වටින පෙනුමක් තියෙන එකිනෙකට වෙනස් කලාත්මක නිර්මාණ කිහිපයක්. මෙන්න මේ බෝලක මිල නම් සටහන් වුණේ රුපියල් 800ක් විදිහට. එතකොට මෙන්න මෙතන යට තියෙන පළඟනාවක් වගේ එකක් තියෙන්නේ. ඒක හරිම ලස්සනයි. එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් සංකලනය වෙලා තියෙන නිසා ඇහැට හරි අමුතු ලස්සනක් මට නම් දැක ගන්න පුළුවන් වුණා. එතකොට මෙන්න මෙතන තියෙන්නේ ගෘහාලංකරණයට යොදා ගන්න පුළුවන් ලස්සනට මල් එහෙම දාලා තියන්න පුළුවන් අලංකාර වීදුරු බඳුන කීපයක් කියලායි මට නම් හිතෙන්නේ. මට දෙයක් කියන්න හිතුණා. මේ ආයතනය වෙළඳ ආයතනයක් විදිහට එන පාරිභෝගිකයන්ව ඇදබඳ තබා ගන්න පුළුවන් ආකාරයෙන් භාණ්ඩ ඇසුරුම් කරලා තියෙන දක්ෂ කළමනාකාරීත්වයක් තියෙන ආයතනයක් කිව්වොත් නිවැරදි. ඉතින් ආයතනයක් විදිහට සාර්ථක කළමනාකාරීත්වයක් තියෙන ආයතනයක් වගේම එන පාරිභෝගිකයෝ වෙන අපි දැනගන්න ඕනේ අපිට අවශ්‍ය දේ පමණක් අවශ්‍ය මුදලට මිලදී ගන්න. ඉතින් හැමතිස්සෙම මම කියනවා වගේ අපි බුද්ධිමත් වැඩ කරන්න ඕනේ විශේෂයෙන් මේ අවුරුදු කාලවලදී. මොකද මේ කාලවලදී ටිකක් වියදම් අධිකව සිදුවන කාලයක්. මොකද අපි දකින හැම දෙයක්ම ගන්න ආස හිතන කාලයක්නේ. මුදලුත් යම් තාක් දුරට අතේ ගැවසෙන කාලයක්. හැබැයි ඉතින් අවුරුද්දෙන් පස්සේ ගැනත් හිතන්න ඕනේ. ඒ හින්දා මේ අවුරුදු කාලෙදී ගොඩාක් දක්ෂ වෙන්න, ගොඩාක් බුද්ධිමත් වෙන්න, ගොඩාක් හිතන්න වියහියදම් කරන එක ගැන. ඉතින් මේ ස්ථානය ගැන කියනවා නම් මේ ස්ථානයේ දවස් 7ම විවෘතව තියෙනවා. ඒ විතරක් නෙමෙයි තොග හා සිල්ලර වශයෙන්ුත් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි භාණ්ඩ මිලදී ගන්නකොට එකම කඩේකින් එකපාර මිලදී ගන්නේ නැතුව තැන් කිහිපයක ඇවිදලා බලලා ගණන් හිලවගෙන මූලික අවබෝධයක් තියාගෙන මිලදී ගන්නවා නම් මම හිතනවා අපෙන් වැය වෙන මුදල ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාධාරණ මිලකට අපිට භාණ්ඩ ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි හැමතිස්සෙම පාරිභෝගිකයෙක් විදිහට බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ගිය ගමන් දැක්ක ගමන් භාණ්ඩයක් ගන්න නැතුව ටිකක් ඒ ගැන හොයලා බලලා භාණ්ඩේ තත්ත්වය, භාණ්ඩේ අනිකුත් ස්ථානවල මිල මෙන්න මේ දේවල් හොයලා බලලා භාණ්ඩයක් මිලදී ගන්නවා නම් මම හිතනවා වියදම් කරන මුදලට සාධාරණ විදිහට භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන් කියලා. මොකද ගොඩක් ස්ථානවලදී අපි භාණ්ඩයක් මිලදී ගන්නකොට අපි ඒ භාණ්ඩයට වඩා වැඩි මුදලක් සමහර වෙලාවට දීලා තියෙන පුළුවන්. ඒ හින්දා හැමතිස්සෙම බුද්ධිමත් වෙන්න මුදල් වියදම් කරනකොට. අනිත් එක තමයි පිටකොටුවේ බඩු ගන්නකොට පිටකොටුවෙන් බඩු ඉතාමත් ලාභ මුදලට ගන්න පුළුවන්. අඩු මුදලකට ගන්න පුළුවන්. හැබැයි ඒවයේ තත්ත්වයන් සමහරලාට එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා පිටකොටුවෙන් බඩු ගන්නකොට ටිකක් ඇවිදලා කරලා ගන්න හැමතිස්සෙම වග බලා ගන්න. ගැහණු අපි ඉතින් මෙන්න මේ වගේ කිචන් අයිටම්ස් වලට ගොඩාක් කැමතිනේ. සමහර වෙලාවට අපිට අපව පාලනය කරගන්නත් බෑ මේ වගේ දේවල් දැක්කම. ඉතින් මේක මට විතරක් නෙමෙයි, ඔයාට විතරක් නෙමෙයි, හැම ගැහණු කෙනෙක්ටම පොදුයි කියලායි මට හිතෙන්නේ. ඉතින් මේ වගේ තැන්වලදී තමයි අපි වැඩිපුර බුද්ධිමත් වෙන්න ඕනේ භාණ්ඩ මිලදී ගන්නකොට. මොකද දකින හැම දෙයක්ම හරිම ලස්සනට පිළිවෙලට තියෙන නිසා හැම දෙයක්ම වගේ ගන්න හිතෙනවා. ඉතින් මම හැමතිස්සෙම කියනවා වගේ හැමතිස්සෙම භාණ්ඩයක් මිලදී ගන්නකොට බුද්ධිමත් වෙන්න දෙපාරක් හිතන්න. මෙන්න මෙතන තියෙන ග්ලාස් අයිටම්ස් වල නම් මට ගොඩාක් හිත ගියා. එකිනෙකට වෙනස් ලස්සන වීදුරු වර්ග ගොඩාක් තිබුණ තැනක් තමයි මේ තියෙන්නේ. හැබැයි ඉතින් ගානත් හරිම සාධාරණ මුදලකට තියෙන හින්දා ගත්තට පාඩු නෑ කියලා මට හිතුණා.
එතකොට මෙන්න මෙතන තියෙන පිරිසිකෝප්ප සාමාන්‍යයෙන් සෙට් එකක් 1500 වගේ මුදලින් ඉඳලා ගන්න පුළුවන්. ඉතින් තමන්ට අවශ්‍ය පරිදි මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මෙන්න මේ එක වීදුරුවක් රුපියල් 300ක් වුණා. සාමාන්‍යයෙන් කැඳ වර්ගෙම බොන්න හොඳයි කියලා මට හිතුණා. එතකොට මෙන්න මේ වීදුරුවත් ගොඩාක් ලාභ මිලට ගන්න පුළුවන්. ඒකේ මිල ගණන් නම් මට ඇත්තටම මතක නැහැ. මෙන්න මෙතන තියෙන වීදුරු බඳුන් ගොඩක් වෙලාවට ගිලන්පස පූජා කරන යොදා ගන්නවා මම දැකලා තියෙනවා. මෙන්න මේ මග් එකටත් මට හරියට හිත ගියා. මං ආසයි ඒකිනෙකට වෙනස් මග්ස් එකතු කරන්න. එතකොට මෙන්න මේ ගැජට් කෑල්ල නම් මම ගොඩාක් ස්ථානවල දැකලා තියෙනවා ලුණු, සුදු ලුණු, රාම්පේ කරපිංචා ශීතකරණයේ ඇසුරුම් කරන්න. මෙන්න මේකක් 1400ක් වගේ මුදලක් තමයි මේ ස්ථානයේ වෙන්නේ. චුට්ටක් එන්නකො මෙන්න මේක බලන්න. මෙන්න මේ නන් ස්ටික් බඩු සෙට් එකම 16950යි. මේකේ තියෙන හැන්ඩල් එක ගලවලා අපිට මෙන්න මේ විදිහට තවත් බඳුනකට සවි කරගන්නත් පුළුවන්. ඉතින් ඒකත් හරිම හුරු බුහුටි වගේම හරිම ලස්සන බඳු සෙට් එකක් කියලා මට හිතුනේ. එතකොට මෙන්න මෙතන තියෙන එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් යුක්ත බඳුන් සෙට් එක නන් ස්ටික් බඳුන් සෙට් එක 9850ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් මේ ස්ථානයේදී. එතකොට මේ තියෙන එයා ෆ්‍රයි එකක් සාමාන්‍ය රුපියල් 11850ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන බීට එක රුපියල් 3100ක් වගේ මුදලක් තමයි මේ ස්ථානයේදී වෙන්නේ. ඒ වගේම මේ තියෙන ටෝස්ටර් සාමාන්‍ය රුපියල් 3800 ඉඳලා ඉහළ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ ස්ථානයේදී සෑම තරාතිරමකම කෙනෙකුට තමන්ගේ අතේ තියෙන මුදලට අවශ්‍ය භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇවිල්ලා බලලා කරලා ඇවිදලා තමන්ට අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය දේ පමණක් මිලදී ගන්න හැම වෙලාවෙම බුද්ධිමත් වෙන්න. එතකොට මෙන්න මේ තියෙන කටින් බෝඩ් වර්ගත් ප්ලාස්ටික් කටින් බෝඩ් වගේම ඩී කටින් බෝඩ් වර්ගත් අවශ්‍ය පරිදි මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් යුත් කටින් බෝඩ් වර්ග තුනමයි 1150යි. මම නම් ඉතින් ප්ලාස්ටික් කටින් බෝඩ් වලට වඩා වැඩිපුරම කැමති ලී කටින් බෝඩ් වලට. ඉතින් මෙන්න මේ ලී කටින් බෝඩ් එක 1200ක් වගේ මුදලක් තමයි උනේ. මෙන්න මේ මුං ඇට කව්පි කඩල වගේ ධාන්‍ය වර්ග ඇසුරුම් කරන බඳුන් සෙට් එකම 3050යි. ඒ වගේම මෙන්න මේ තැටියටත් මට හිත ගියා. රොටි තැටියක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් කියලායි මට හිතෙන්නේ. ඒ වගේම තමයි මේක ප්‍රමාණයන් දෙකකින් මිලදී ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙන නන් ස්ටික් සෝස් පෑන් එක 2550ක් වගේ මුදලක් තමයි උනේ. එන්නක පොඩ්ඩක් මේ පැත්තෙන් මේ තෙල් දාන බෝතල් දෙකයි ලුණු කුඩු ගම්බිරිස් කුඩු දාන බෝතල් දෙකයි හරි හුරු බුහුටි කියලා හිතෙන්නේ නැද්ද? මට හිතෙනවා පැන්ට් টොප් එකට ගොඩක් ලස්සනක් ගෙනදී කියලා. මෙන්න මේ ඔයිල් ස්ප්‍රේ බොටල් එක නම් රුපියල් 450ක වගේ මුදලක් තමයි උනේ. එතකොට මෙන්න මෙතන තියෙන ෆ්ලෙක්සිබල් රැක් එකක්. ඉතින් මේක රුපියල් 5200ක් වගේ මුදලක් තමයි එයාලා මට කිව්වේ. කිචන් අයිටම්ස් විතරක් නෙමෙයි ගෙදරට අවශ්‍ය කරන බොහොමයක් අයිටම්ස් මෙන්න මේ ස්ථානයේදී සාධාරණ මිලකට මිලදී ගන්න පුළුවන්. මට හිතෙනවා ගෙදරට අවශ්‍ය බොහොමයක් දේවල් එකම වහලක් යටින් මිලදී ගන්න පුළුවන් තැනක් තමයි මේ සැස්තෝ ලංකා එක කියන්නේ කියලා. ඉතින් හැබැයි මේ වෙලාවෙත් ආයෙ දෙයක් කියන්න ඕනේ. සමහර වෙලාවට සමහර භාණ්ඩ මෙතන මිල අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර භාණ්ඩවල මිල වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය කරන භාණ්ඩයක් මිලදී ගන්නකොට අපි දැන් කීපයකටම ඇවිදලා බලලා ගන්නව නම් තමයි අපිට හරිම මුදලට භාණ්ඩය මිලදී ගන්න පුළුවන් වෙන්නේ කියලායි මට හිතෙන්නේ. මම මේ කරන වීඩියෝ එක කිසිම වෙලාවක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මම මේ කරන්නේ මට අඩු මුදලට යම් භාණ්ඩ ටිකක් මිලදී ගන්න හම්බෙච්ච තැනක් නිසා එතන හඳුන්වා දීමක් පමණයි.
ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම කියන්නේ මේ තැන මං කියනට විතර පිළිගන්න එපා. සමහර තැන් ඇති අඩුවට තියෙන තැන්. ඉතින් ඒ වගේ තැන් වලත් ගිහිල්ලා ඇවිදලා කරලා බලලා මිලදී ගන්නවා නම් තමයි වඩාත්ම හොඳ වෙන්නේ. මේ තියෙන ඉලෙක්ට්‍රික් අයිටම්ස් වල මිල නම් ගොඩක් සාධාරණයි කියලායි මට හිතෙන්නේ මගේ දැනුම හැටියට. මෙන්න මේ මිනි අයන් එක රුපියල් 1000ක් වගේ මුදලක් තමයි මේ ස්ථානයේදී උනේ. ඉතින් මගේ දැනුම හැටියට තමයි මම මේ කතා කරන්නේ. ඉතින් සමහර විට ආයෙ කියන්නේ මිට වඩා අඩු තැන් තියෙන්න පුළුවන්. සමහර විට මේ තැන තමයි අඩුම තැන වෙන්නත් පුළුවන්. මෙන්න මේ කේක් හදන අයිටම්ස් නම් ගොඩක් සාධාරණයි කියලායි මට හිතෙන්නේ. මොකද මම ගොඩක් වෙලාවට ඔන්ලයින් shopping වල දැකලා තියෙනවා ගොඩක් ලොකු මුදල් වලට විකිණෙන ස්ථාන. ඉතින් ඒවත් එක්ක බලනකොට මේ ගන්න හරිම සාධාරණ මුදලක්. තව පුංචි දෙයක් කියන්න ඕනේ. අලුත් අවුරුද්දට භාණ්ඩ මිලදී ගන්නකොට අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ මම මුලින් කිව්වා වගේම. ඒ වගේම තමයි අලුත් අවුරුද්ද ඔන්න මෙන්න තියලා කිසිම වෙලාවක භාණ්ඩ මිලදී ගන්න එපා. මොකද ඒ වගේ වෙලාවල් වලට වෙනදුන් විසින් එකට එකක් ගණන් වැඩි කරලා විකුණන අවස්ථාවක් නැතුවම නෙමෙයි. ඒ හින්දා අපි මිලදී ගන්නකොට ටිකක් කල් තියා මිලදී ගන්න ඕන නම් ටිකක් ලාභ භාණ්ඩයක් කල් ඇතුව මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා කියලායි මට හිතෙන්නේ. මෙන්න මේ තියෙන බෝතලේ උණු වතුර වල උෂ්ණත්වය පැය 3කුත් සීතල වතුර වල උෂ්ණත්වය පැය 6කුත් තියාගන්න පුළුවන් කියලා තමයි මේ ස්ථානයේ වෙළඳ මහතෙක් විසින් මට කිව්වේ. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන බේකරි නිෂ්පාදනය සඳහා ගන්න උපකරණ කීපයක්. පාන් තැටි, පීසා තැටි, ඒ වගේම මේවා විවිධ ප්‍රමාණවලුත් මිලදී ගන්න පුළුවන්. එන්නකො පොඩ්ඩක් මේ පැත්තට. මේ මුළු ආයතනය වගේම මෙන්න මේ පැත්තත් අපේ ඇස් ඇද බැඳ තබා ගන්න පුළුවන් වෙච්ච ස්ථානයක් කිව්වොතින් මම නිවැරදියි. මේ පැත්තේ තියෙනවා අපිට තෑගි දෙන්න පුළුවන් පුංචි පුංචි ඕනමන්ට්ස් ගොඩාක් ඉතමත් සාධාරණ මිලකට. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන්නේ විවිධ වර්ණයන්ගෙන් විවිධ හැඩයන්ගෙන් යුක්ත ටේබල් ලැම්ප්ස්. ඉතින් හරිම හුරු බුහුටි ඒ වගේම සාධාරණ මිල ගණන් යටතේ විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න පුළුවන් ටේබල් ලැම්ප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. ටේබල් මැට්ස් වගේම ලී වලින් හදන ලද ට්‍රේ ටිකක් තමයි මේ කොටසේ තියෙන්නේ. ලීයෙන් නිම ගන්න ලද මේ ට්‍රේ තුනම වෙන්නේ රුපියල් 5800ක් වගේ මුදලක්. එතකොට මේ තියෙන හැඳි වගේම ගෑරුප්පු රඳවනයක්. මම කලිනුත් කියවනේ මෙතන ගෙදරට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ මිලදී ගන්න පුළුවන් තැනක් කියලා. එතකොට මෙතන තියෙන්නේ විවිධ වර්ගයේ සුවඳ ඉටිපන්දම් ටිකක්. විවිධ වර්ගයේ සුවඳ ඉටිපන්දම් විතරක් නෙමෙයි මුළු ගෙදරම සුවඳ කරන සුවඳ තෙල් දාපු 1000 කෙනුත් මෙතනට ගන්න පුළුවන්. දැන්ක මේක හදලා තියෙන මොනවලින්ද කියලා අපි කවුරුත් නොහිතන පොල් කට්ටින්. දැන් නම් ඉතින් ගෙදර යන්නත් වෙලාව ටික ටික ලන් වෙනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.